හායි ළමයි. ඉතින් ඒ සිහිනේ YouTube නාලිකාවෙන් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ study tips. study tips කියන වීඩියෝ එකක් ගේනවා කියලා මම ඔයාලට last වීඩියෝ එකේදී ප්‍රොමිස් කළානේ. ඉතින් අද ඒ වීඩියෝ එක අරගෙන තමයි ආවේ. ඇත්තටම මම මෙතනදී ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ මම exams වලදී use කරපු study tips. ඒ කියන්නේ exam වල පාඩම් කරන්න use කරපු study tips සහ ඒ වගේම මට ලැබිච්ච results උත් මම ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා at the end of the video. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් අහගෙන ඉන්න. ඔයාලට ගොඩක් benefits ගන්න පුළුවන් වෙන විදිහේ වීඩියෝ එකක් තමයි මේක. හරි. එහෙනම් මම මුලින්ම කියලා ඉන්න මම මොකද්ද වැඩිපුරම පාවිච්චි කරපු සහ success වෙනවා නම් අපි පාවිච්චි කරන්න ඕන most important tip එක මොකද්ද කියලා. අපි හැම වෙලාවෙම පුතේ පාඩම් කරන්න ඕනේ හරිම කැමැත්තෙන්. ඒක තමයි මම කරපු වැඩිපුරම මට වටින ලොකුම දේ. මම හැම වෙලාවෙම පාඩම් කරේ ඉගෙන ගත්තේ මගේ කැමැත්තෙන්. ඇත්තම කිව්වොත් මම A level results ඇවිල්ලා මට කැම්පස් යන්න පුළුවන් තරම් Z එකක් තියනවා කියන එක දැනගන්නකම් මම හිතන් හිටියේ නැහැ මම දක්ෂ ළමෙක් කියලා. ඒකට හේතුව කියන්නම් මොකද family background wise ගත්තොත් එහෙම කවුරුත් කැම්පස් ගියපු කෙනෙක් අපේ families වල හිටියේ නැහැ. ඒ කියන්නේ අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් කාගෙන්වත් එහෙම අපේ family එකක කැම්පස් ගියපු ළමෙක් හිටියේ නැහැ. ඉතින් හැබැයි මෙතනදී මම එක දෙයක් කරා. මම grade 12 වලින් පස්සේ අලුත් වෙන ස්කෝල් එකකට යනවා. ලංකාවේ හොඳ ස්කෝල් එකකට යන්න මට chance එක ලැබෙනවා. ඉගෙන ගන්න A levels වලට ඉගෙන ගන්න. අපි දන්නවා ස්කෝල් එකට ඒ කියන්නේ අපි හොඳ ස්කූල් එකකට ගියොත් එතන තියෙන අපිට කම්පිටිෂන් එක වැඩි. ඒකට අපි ඒ කම්පිටිෂන් එකට ෆේස් කරන්න ඕනේ. එතනදී මගේ පොඩි ටාගට් එකක් තිබ්බා. අනිවාර්යෙන් හැම ටර්ම් එකකදීම පන්තියේ ෆස්ට් ප්ලේසස් කිහිපය අතරේ මං ඉන්නවාමයි කියන එක. ඒ ටාගට් එක වෙනුවෙන් තමයි මං A level grade 12 ඉඳන් grade 13 end එක වෙනකම්ම වැඩ කරේ. මම ඔළුවේ තිබ්බේ එච්චරම ටාගට් එකකට කියලා එච්චරයි. ඉතින් මම එතකොට ඒ කාලේ ගම්ම හැමදාම පාඩම් කරා. මම පාඩම් කරේ නැහැ කියන්නේ නෑ. මම එතකොට හැමදාම පාඩම් කරා. හැබැයි මේ පාඩම් කරපු විදිහ මට තිබ්බ මොටිවේෂන් එක වෙනස්. මගේ මොටිවේෂන් එක තිබ්බේ අතන හැමදාම අනිවාර්යෙන් ෆස්ට් ප්ලේසස් කීපය අතර ඉන්න ඕනි කියන එක. එතනදී දැන් මට අනිත් පැත්තකින් ඒ කියන්නේ කාගෙන්වත් බලපෑමක් ආවේ නැහැ. ඔය ඉගෙන ගන්න ඕනවා පාඩම් කරන්න ඕනේ කියලා පේරන්ට්ස් ළඟින්වත් එහෙම ඉෂුව එකක් තිබෙන්නේ නැහැ. ඉතින් එතකොට මගේ අතන තිබ්බ මිෂන් එක වෙනුවෙන් මම පාඩම් කරා. ඒක මම හරිම කැමැත්තෙන් කරේ. එතකොට මට මෙතනදිත් ඔයාලට කියන්න ඕන දේ තමයි ඔයාලා ඉගෙන ගන්නවා නම් දැන්ට ඔයාලා ඩිග්‍රී එකක් කරනවා වෙන්න පුළුවන්, ඩිප්ලෝමා එකක් මොකක් හරි এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක් කරනවා නම් ඒක ඔයාලගේ කැමැත්තෙන් කරන්න. කවුරුත් කියන හින්දා මේක කරන්න ඕනේ කියලා ඔයාලා ෆෝස් කරන හින්දා කරනවට වඩා ඔයාලා මේකට මොටිවේට් වෙලා ඔයාලගේ කැමැත්තෙන් ඒ දේ කරොත් ඒක ඔයාලට ලොකු බෙනිෆිට් එකක් වෙයි. ඒ වගේම තමයි අනිත් දේ ගත්තොත් මම මෙතනදී හැම වෙලේම ඒකෙන් ලැබෙන ෆයිනල් රිසල්ට් එක ඔළුවේ තියාගෙන තමයි වැඩ කරේ. ඒ කියන්නේ හැම වෙලේම මම ඔළුවේ තිබ්බා මම අන්තිමේදී මේ තැනට යනවා. මම එහෙම කරනවා කියන ෆයිනල් රිසල්ට් එක ඔළුවේ තිබ්බා. කැම්පස් යනවා කියන එක ඔළුවේ තිබ්බේ නැහැ. බට් අතනදී මගේ ඔළුවේ තිබ්බ දෙයක් තමයි ෆස්ට් ප්ලේසස් අතරේ ඉන්නවා කියන එක. හැබැයි කැම්පස් ගියාට පස්සේ මට එතනින් එහාට ටාගට්ස් තිබ්බා. මම මෙහෙම කරනවා, මේ ක්වොලිෆිකේෂන් එක ගන්නවා, මේක මේ විදිහට ඉවර කරනවා. ඒ විදිහේ ටාගට්ස් මගේ ඔළුවේ තිබ්බා. එතකොට ඔයාලත් හැම වෙලාවෙම පුතේ ඉගෙන ගන්නකොට කරන්න ඕන අනිත් වැදගත්ම දේ තමයි ඒක ඔයාලගේ ෆයිනල් achievement එක දිහා හිතාගෙන කරන්න. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා එක සබ්ජෙක්ට් එකකදී හරීම අඩුවෙන් පාඩම් කරලා ඔයාලට අඩු ග්‍රේඩ් එකක් ආවොත් ඒකේ ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් ඔයාලගේ ෆයිනල් ග්‍රේඩ් එකට එනවා කියලා. ඒ හින්දා ඔයාලා ඒ දේ හරි කැමැත්තෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කරන තරමට ඔයාලට ලැබෙන බෙනිෆිට් එකත් හරිම ලස්සන වෙන්න පුළුවන්. හරි. එතකොට ෆස්ට්ම දේ තමයි ඒක කැමැත්තෙන් කරපු එක. දෙවෙනි එක තමයි හැම වෙලාවෙම ෆයිනල් ටාගට් එක, ෆයිනල් මිෂන් එක, ෆයිනල් ගෝල් එක ඔළුවේ තියාගෙන කරපු එක. තුන්වෙනි ටෙක්නික් එක කියන්න කලින් තවත් දෙයක් කියලා ඉන්නවා. ඔයාලා හැම වෙලාවෙම ඩිසයිඩ් කරගන්න ඔයාලම ඔයාලව සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් through ඩිසයිඩ් කරගන්න. ඔයා උදේට පාඩම් කරන්න සූටබල් කෙනෙක්ද එහෙම නැත්නම් රාට පාඩම් කරන්න සූටබල් කෙනෙක්ද කියලා. මුලින්ම ඔයා ඒක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් මම ගත්තොත් එහෙම මට රාට නැගිටලා ඉන්න පුළුවන්. උදේට නැගිටින එක පොඩ්ඩක් අමාරුයි. හැබැයි දැන් නම් දෙකම බැලන්ස් කරගෙන යන සිටුේෂන් එකක ඉන්නේ. කියන්නේ රාට ඕන රාට නැගිටලා ඉන්නවා, උදේට ඕන උදේට නැගිටලා ඉන්නවා කියන එක බැලන්ස් එක යනවා. බට් ඔයාලා ඉනිෂියේෂන් එකේ කියන්නේ මුල් හරිය නම් ඉන්නේ
ඔයාලා බලන්න ඔයාලට රැට නැකිලා ඉන්න එකද කම්ෆර්ටබල් නැත්නම් උදේට නැගිටින එකද කියලා. ඒක මුලින්ම ඩිසයිඩ් කරගෙන ඉන්න. එතකොට දැන් අපි යමු තුන්වෙනි ටිප් එකට. තුන්වෙනි ටිප් එකෙන් මම කියන්නම් මෙහෙම. මම හැම වෙලේම පාඩම් කරන එක ලිය. ඒ වගේම ඒක ආයි මම්ම කිය මම්ම තව කෙනෙක්ට කියලා දීලා හරි ඕනනම් ගෙදර ඉන්න බල්ලෙක්ට කියලා දීලා හරිම මම ඒක ආයි මගේ ඔළුවට දාගන්න කෙනෙක්. ඒ කියන්නේ මට සාමාන්‍ය ස්ක්‍රීන්ස් දිහා බලාගෙන පාඩම් කරන්න පුළුවන් ළමෙක් නෙවෙයි. මට අනිවාර්යයෙන්ම printed materials ඕන ළමයි. මම දැනටත් මගේ මාස්ටර් එකේ වුණත් මම හැමදේම print outs ගන්න. හැමදේම කියන්නේ PowerPoints ඒ දේවල් ඔක්කොම print outs ගන්නවා. අරගෙන වෙලේ print out එකේම මම note down කරනවා additional notes මොන හරි examples මට හම්බුනොත් lecture එකේදී lecturer කියන examples additional details ඒ ඔක්කොම මම note එකේම ඒ කියන්නේ printed material එකේම ලියනවා. මොකද මම හිතනවා exam එකට කලින් එකපාරටම LMS එකට upload කරලා තියෙන PowerPoint එක එක දිගට බලන් යනවට වඩා අර ටික මම එහෙමම ලියලා එතකොට මම එදා දවසේ එදිනෙදා දේවල් ලියලානේ තියෙන්නේ. එතකොට මට ඒක ලේසි වෙයි කියලා. එතකොට දැන් මෙතනක් තියෙනවා නම් මම වගේ printed materials ඕන ළමයි පුතේ ඔයාලට හම්බෙන examples ඒ වගේ තැන්වල ඒ කියන්නේ print එකේම ලියලා තියාගන්න. එහෙම ලියලා තියාගන්න එකෙන් ලැබෙන benefit එක තමයි ඔයාලට exam එකට කලින් දවසේ අර ටික බැලුවත් ඔයාලට මේ හැමදේම එකම තැන තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලගේ print out එකේම ඔයාලා examples උත් ලියලා තියෙනවා. එතකොට ආයෙ ඔයාලට වෙන තැන් වලින් ඒවා grab කරගෙන එකතු කරගෙන හැමෙම ඉන්න ඕනෙත් නෑ. ඔයාලා miss up වෙන්නෙත් නෑ. හරිම easy method එකක්. ඒ වගේම තමයි හැම වෙලේම තමන් කරන දේ memorize කරන්න. එකපාරක් පාඩම් කරලා ඒක එතනින් ඉවර කරන්න එපා. එකපාරක් පාඩම් කරපු පළියට අපිට ඒක මතක හිටින්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ දේ දෙපාරක් තුන් පාරක් අපේ ඔළුවට යන්න අපේ ඔළුවට ඒක කියන්නේ key concept එක ඔළුවට ලැබෙන ප්‍රමාණය වැඩි. එතකොට අපිට මතක තියාගන්න පුළුවන්. හරිද? අනිත් ටිප් එක තමයි පාඩම් කරන අතරදී breaks ගන්න. අනිවාර්යයෙන්ම breaks ගන්න. එක දිගට පාඩම් කරගෙන යන්න එපා. එහෙම ඔය එක දිගට පාඩම් කරගෙන ගියොත් මුල් ටික පාඩම් හිටින්නෙත් නෑ. අන්තිම ටික පාඩම් හිටින්නෙත් නෑ. අන්තිමේදී ඔයගොල්ලෝ මුකුත්ම නැති වෙලා තියෙන්නේ. ඒ හින්දා පාඩම් කරනකොට අනිවාර්යයෙන් මේ මැද්දෙන් breaks ගන්න. දැන් සමහරලාට breaks ගන්නවා කියලා වල පාඩම් කරේ විනාඩි 30යි නම් විනාඩි 30ක ආයෙ පැයක break එකක් අරගෙන හරියන්නේ නැහැ. just 5 minute break එකක් ගන්න. සින්දුවක් අහලා ආයෙ back to normal වෙන්න. හරිද? එතකොට ඒක තවත් method එකක්. පස්සේ tip එක විදිහට මම ඔයාලට කියන්න කැමතියි හැම වෙලාවෙම ඔයාලට මම කියවනේ ලිය පාඩම් කරන්න කියලා. ඒ ලියනකොට ඔයාලා use කරන්න ඕනේ පුළුවන් තරම් red color pen එකක්. red color pen එක use කරන්න කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් black and blue pens අපි normal ලියන pen වලට වඩා pen colors වලට වඩා අපේ ඇහැට යන ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි ඔයාලා හිතන්නේ exam එකට කලින් දවසේ ඔයාලට රටක් ගාලා බලාගෙන යන්න ඕනේ වෙනවනේ. එහෙම බලන් යද්දී උනත් ඔයාලට ඒක දැක්කම තේරෙනවා මේක special point එකක්, මේක important point එකක්. හරි මම මේක මතක තියාගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මම use කරන තව method එකක් මම හැම වෙලෙම පාඩම් කරපු හැමදේම මට පාඩම්ද කියලා check කරගන්න කොලයක් අරගෙන ලියනවා. කොල නම් අපි ගාව ඕන තරම් තියෙනවා rough sheet. ඉතින් ඒ rough sheet එක හැමදේම note down කරනවා. සමහරලාට exam එකට කලින් යද්දි මම අර විදිහට නිකන් කොල ගොඩක බලනකොට ලියලා මම පාඩම් කරපුව ඔක්කොම මට මතකයිද කියලා double check කරන්න තමයි මම මේ විදිහට කොලවල ලියන්නේ. ඇත්තටම මේ method එක මාරම success method එකක්. මොකද මට high grades ගන්න A grades A pluses ගන්න මේක use වෙලා තියෙනවා. useful වෙලා තියෙනවා ගොඩක් මගේ exams ඇතුළතදී මට මේ method එක. ඊළඟ method එක කියන්නේ study tip 6 විදිහට මම ඔයාලට කියන්නේ හැම වෙලාවෙම කටපාඩම් කරන කෙනුත් එහාට ගිහින් කටපාඩම් කරන එකෙන් එහාට ගිහින් concept එක ඔළුවට දාගන්න. ඔයාලා concept එක ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ආය අලුතෙන් ඔයාට ඒක කටපාඩම් කරගෙන ඒකට ලොකු adjustment එකක් දෙන්න ඕන වෙන්නේ නැහැ. හරිම පුංචි attempt එකකින් ඔයාලට පුළුවන් එතකොට ඒක realize කරගන්න. ඒ කියන්නේ ඔයාලා ගොළුවේ concept එක තියෙනවා නම් ඔයාලට exam එකට ගිහිල්ලා ඒක ලියලා එන්න පුළුවන්නේ. එතකොට හැම වෙලාවෙම අපි කරන්න ඕන දෙයක් තමයි කටපාඩම් කරන එකෙන් පැත්තකට ගිහිල්ලා concepts ඔළුවට දාගන්න එක. ඒ වගේම තව method එකක් මම කියන්නම් exam වලට answers ලියනකොට ඔයාලා theory එක ලියලා ඒ theory එක realize වෙන විදිහට theory එක තව හොඳට define වෙන විදිහට ඔයාලට පුළුවන් practical real world examples set කරන්න. ඒක සාමාන්‍යයෙන් කොහොමද undergraduate level එකේදී
ලෙක්චර්ස්ලා කියන්නේ පේපර්ස් බලන එක්සැමිනර්ස්ලා බලාපොරොත්තු වෙන දෙයක් ඔයාලා ප්‍රැක්ටිකලි ඔයාලට ඒකේ රියල් වර්ල්ඩ් අන්ඩර්ස්ටෑන්ඩින් එක කොයිතරම් දුරට තියෙනවද කියලා. සමහරවිට ඔයා කොච්චර තියරිටිකල් ආන්සර් එක ඔන් තියරි ලියලා ආවත් හයි ග්‍රේඩ් එකකට යන්න වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් පැත්ත අඩු වුණොත්. ඒ හින්දා මේ ටිප් එකත් ඔයාලට යූස් කරන්න පුළුවන්. හොඳ ග්‍රේඩ් එකකට යන්න. එහෙනම් ඔය ස්ටඩි ටිප්ස් ටික තමයි අතට මට අද වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න තියෙන්නේ. මම එහෙම වුණොත් ස්ටඩි ටිප්ස් වලට ස්ටඩි ටිප්ස් 2 කියලා තව වීඩියෝ එකක් අරගෙන එන්නවා ඔයාලට. එතකොට මේ අද කියපු දේවල් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. මේ ටික ප්‍රැක්ටිස් කරලා මේ ටික ඔයාලට වර්ක් කරයි අනිවාර්යයෙන්ම මම තව වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පහුගිය ටිකේ ආපු ලොකු මැසේජ් එකක් තමයි කැම්පස් එකට ගියපු ගමන් ඒ කියන්නේ අවුරුදු 13ක් තිස්සේ සිංහලෙන් ඉගෙනගෙන සිංහල මීඩියම් ඉගෙනගෙන කැම්පස් එකට ගියපු ගමන් එකපාරට යාළුවෝ ඉංග්‍රීසි වලින් ටීච් කරනවා. ඒක අපිට අමාරුයි. ඒකට ගන්න පුළුවන් සොලියුෂන්ස් ඔයාලා වගේම මමත් අවුරුදු 13ක් සිංහලෙන් ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට කොහොමද කැම්පස් ගියපු ගමන් ඒවට ඇඩැප්ට් වුනේ, කොහොමද ඉංග්‍රීසි කියන දේ ලැන්ග්වේජ් එකක් විදියට එක්සෑම් එකකදී ප්‍රොපෝස් එකක් ලියන්න ඔයාලා හදා ගන්න ඕනේ කියලා මම ඒ ගැනත් ඔයාලත් එක්ක ඉස්සරහට කතා කරන්නම්. එහෙනම් මේ වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හොඳ ග්‍රේඩ්ස් ආවේ කියලා මම ওই ස්ටඩි ටිප්ස් යූස් කරාට පස්සේ. ඒ සිහිනය YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට ගොඩක් important academic related content ගොඩක් මම මේ channel එක through upload කරනවා. ඔයාලට theoretical understandings, practical understandings මේ හැමදේම මේ channel එකේ තියෙන videos වලින් අරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.